හරි අද මේ වීඩියෝ එකේ ඉතාම සරල සෑන්ඩ්විච් එකක් තමයි හදන්නේ. අපි ඉතින් එග් සෑන්ඩ්විච් එකක් හදාගමු. මුලින්ම අපි කරන්න ඕනේ අපේ බිත්තර ටික තම්බ ගන්න එක. ඉතින් ඔයාලට අවශ්‍ය කරන බිත්තර ප්‍රමාණය, ඒ කියන්නේ සලාඩ් කොච්චර දානවද කියන එකයි, කොච්චර පාම්පිටි හදනවද කියන එකයි මත මේක වෙනස් වෙනවා. ඉතින් ඔයාලා බිත්තර ටික දාලා වතුර එකතු කරගන්න මේ විදියට බිත්තර ටික වැහෙනකම්. තව වතුර එකතු කරගත්තා. හරි දැන් අපි ලිප ඕෆ් කරගන්නවා. ඉතින් අපි මෙතන බිත්තර විනාඩි 13ක් තම්බ ගත්තා. හරි දැන් මේ බිත්තර ටික තැඹුණාට පස්සේ මම උණු වතුර ටික අයින් කරලා මේක ඇල්ලතුරෙන් හොදගෙන එන්න. හරි දැන් අපි කරන්න යන්නේ බිත්තරේ කහමදයි සුදුමදයි වෙන් කරගන්න. හරි දැන් අපි බිත්තරේ අරගෙන මෙහෙම දෙකට මැදින් කපලා මම කහමදේ මේ භාජනයේටම දාගන්නවා. මේ තියෙන්නේ අපි වෙන් කරගත්ත කහමද ටික. දැන් මේ ටික හොඳට පොඩි කරගන්නවා. පොඩි කරගෙන ගෑරුප්පුවකින් හරි හන්දකින් හරි පොඩි කරගන්න. ඒක ලේසි. මේ වගේ පොඩි කරගන්නවා. දැන් අපි මේක හොඳට පොඩි කරගෙන බිත්තර ටික පුංචි කෑලි වලට කපා ගන්න තමයි යන්නේ ඊළඟට. චූටි කෑලි වලට යන බෙරි වෙනකම්ම වගේ හොඳට පොඩි කරගන්න. මේ විදියට දැන් මේ තියෙන්නේ අපි හොඳට පොඩි කරගත්ත බිත්තර කහමද ටික. දැන් අපි සුදු මද ටික කපා ගමු. බිත්තර සුදු මද ටිකත් මේ වගේ චූටි කෑලි වලට මම කපා ගන්නවා. බිත්තර සුදු මද ටිකක් මේ වගේ සයිස් එකට කපා ගන්නවා. මේ විදියට තමයි අපි කපාගත්ත බිත්තර සුදු මද ටික තියෙන්නේ. මම දැන් ඒ ටික බිත්තර කහමද භාජනයේටම එකතු කරගන්නවා. මේ විදියට ඔක්කොම ටික එකතු කරගන්න. මයොනීස් මේස හැඳි දෙකක්ම එකතු කරගන්නවා. ඊට පස්සේ අපි ගම්මිරිස් මේස හැඳි භාගයකුත් එකතු කරගන්නවා. අපි සීනිත් තේ හැන්දක් එකතු කරගන්නවා. මෙහෙම හොඳට කවලම් කරගන්නවා. ඔයාලගේ රස අනුව මේවා සීනි හැම මදිනා එකතු කරගන්න පුළුවන්. මේ වගේ හොඳට මේ ටික ඔක්කොම මික්ස් කරගන්න. මේක ටිකක් පැණි රසට හදන වෙනස්ම විදිහේ පාන් පිරවුමක්. අපි දැන් චුට්ටක් කාලා බලමු කොහොමද කියලා. රසට තියෙනවා. දැන් අපිට තියෙන්නේ මේ ටික පාන් එකට දාගන්න. ඊට පස්සේ මේ වගේ පාන් පෙත්තෙන් වහගන්න තමයි තියෙන්නේ. පීරාංග එකෙත් ගාගමු. මේක ගොඩක් ඝනකමට ගන්න ඕනෙත් නෑ. මේ වගේ සාමාන්‍ය විදියට ඔයාලට ගා ගන්න පුළුවන්. මේක ඇවිල්ලා ජපනීස් ස්ටයිල් පාන් පිරවුමක්. ඔයාලත් මේක හදලා බලන්න. වෙනස්ම රසක් තියෙන්නේ. මම දැන් මේ විදියට අන්තිම එකෙත් මෙහෙම ගාගත්තා. හරි. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ගොඩක්ම ඝනකමට මම දැම්මේ නෑ. සාමාන්‍ය තුනි ලේයර් එකක් තමයි දැම්මේ. එහෙනම් ඔයාලත් මේ ජපනීස් ස්ටයිල් පාන් ෆිල්ම් එක හදලා කාලා බලලා හොඳයිද කියලා කියන්න. අලුත් දවසක අලුත් වීඩියෝ එකත් එක්ක හම්බ වෙනකන් ගිහින් එන්නම්. සුබ දවසක්.